එන්න. අංශ දෙකකට වෙන වෙනම පන්ති කරන්න බෑ. එකටම උගන්වනවා. කළමනාකරණය කරගෙන වාඩි වෙන්න. නැගිටිනවා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ වේගය. අර පැත්තට යනවා. එයි කට වහගෙන ඵලයන්. ඒයි. ඵලයන්. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද? ඔයාලා වාඩි වෙන්න. සර් අපි යාලා ළඟ වාඩි වෙන්නේ නැහැ. ඇයි? එයාලා වෙනමයි සර්. වෙනම කියන්නේ? වෙනම කියන්නේ වෙනම. කමක් නෑ සර් හිටගෙන ඉන්නම්. ඔව් සර්. ඔයාලා හැමෝම එළියට සර් අපි කරපු වැරද්ද මොකද්ද? යන්නකෝ. යන්න. සාමාන්‍ය වේගය සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත කළ. ඇයි මේ හැමෝම එළියට වෙලා? සර් අපිට එළියෙන් එන්න කිව්වා. x සමානයි x1 x2 බෙදීම t1 t2. බාලා සර් මැඩම් මට විනාඩි 5ක් දෙන්න. විනාඩි 5ක්. ප්ලීස්. හොඳට තේරුණාද? එතකොට මේක ෂණික වේගය. තේරුණාද? තේරුණා සර්. හොඳට තේරුණාද? හොඳට තේරුණා සර්. very good. දැන් එළියට යන්න එළියට. ඔයාලා ඇතුළට එන්න. ප්‍රවේගය සෑම චලනය වන වස්තුවකම සාමාන්‍ය ප්‍රවේගය බිඳුවයි. හරිද? තේරුණාද? තේරුණා සර්. දැන් ඔයාලත් එන්නකෝ ඇතුළට. හැම කෙනෙක්ම නැගිටින්න. නැගිටින්න. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට ඒ දෙකෙන් පරීක්ෂණයක් තියෙනවා. හොඳට ලෑස්ති වෙලා එන්න. ඒ වුණාට සර් අපිට කියලා දුන්නේ වේගය ගැන විතරනේ. අපිට කියලා දුන්නේ ප්‍රවේගය විතරයිනේ. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට පරීක්ෂණයක් තියෙනවා. ඒකට ලෑස්ති වෙලා එන්න. ඒක අසාධාරණයි නේ සර්. ආහා. ඔව් සර් වෙන වෙනම ගන්නලා පරීක්ෂණයක් දෙන්නේ කොහොමද? විනාඩි 60ක් මම ඔයාලට වෙන වෙනම උගන්වපු එක ඔයාලට වැරදියට පේනවා. හැබැයි අවුරුදු 17ක් ඕගොල්ලෝ එකට හිටියත් වෙනස් අය විදිහට නිඳලා තියෙන ඒක වැරදියට පේන්නේ නැද්ද? සර් අපේ ගෙවල් වලින් කැමති නෑ සර්. මේක ඉතින් ඕගොල්ලන්ගේ ගමනේ. ඕකේ. හෙට ඔයාලා විශ්වවිද්‍යාලයට ගියාම වෙන කොහේ හරි පළාතකට ගියාට පස්සේ ඒ ගිහිල්ලත් වෙනස් අය විදිහට දින්නේ හරි දරුවනේ. ඔයාලට ඉගෙනගෙන හොඳ රස්සාවක් ලැබෙනවා. ඕකේ? එතන ඉන්නවා ඔයාට වඩා උසස් නිලධාරියෙක්. එයා වෙන කුලයක කෙනෙක්. දැන් මොකද කරන්නේ ඔයා? චිචි මට මේ රස්සාව එපා. එහෙම කියලා එතනින් යන්න යනවද? හරි. මම මෙච්චර දවසක් ඉගෙනුවානේ. මම මොන කුලේ කියලාද හිතන්නේ? දැනගන්න ඕනේ නැද්ද? මොකද මම ඔයාලට පාඩම් උගන්වනවා. මගෙන් ඔයාලට ඌමනාවක් තියෙනවා. ඒ නිසා මගේ කුලේ ඔයාලට වැඩක් නැහැ. මුත්තු ඔයාලගේ පැවරුම් කරලා දුන්නා නේද? එතකොට එයා මොන කුලේ කෙනෙක්ද කියලා මතක් වුණේ නැද්ද? මේකයි. ඌමනාව ඔයාලා මොන කුලේද කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි ඌමනාව නැති මිනිස්සුත් නැහැ. අන්න ඒක තේරෙන දවසට ඔයාලගේ හිතවල අර කුලේ මේ කුලේ කියලා වෙනසක් ඇති වෙන එකකුත් නැහැ. තේරුණා සර්. අපි හැමෝටම එකට පන්තිය කරන්න සර්. මේක අහන්නකො පුතේ. මම අද මාතෘකා දෙකක් කළා. ආයෙත් නම් මට පන්තිය කරන්න බෑ. සර් එහෙම කරන්නේ කොහොමද සර්? වීරන්න සර් කියලා දීපුවා ඔයාට හොඳට තේරුණාද? ඔව් තේරුණා. ප්‍රවේගය ගැන ඔයා මට කියලා දෙන්න, වේගය ගැන මං කියලා දෙන්නම්. හරිද? හා. පద్මාවති එන්න.
කෙනෙකු උපතින් වසලයෙකු නොවේ. උපතින් බ්‍රාහ්මණයෙකුද නොවේ. ක්‍රියාවෙන් වසලයෙකු වේ. ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙක් වේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ